කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කරලා මාස 3ක් යන්නත් කලින් මෙන්න මේ විදිහට මගේ තිබුණු කොණ්ඩය ආයෙමත් ඇවිල්ලා තියෙනවා. හිතන්නවත් බැරි වේගකින් තමයි මේ නැවත මගේ තිබුණු කොණ්ඩය වැවුනේ. ඇත්තටම කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කියන්නේ කොණ්ඩයට කරන සත්කාරයක්. හැබැයි එහෙමයි කියලා මම මගේ කොණ්ඩේ නිරෝගීව තියාගන්න කරමින් හිටපු හෙයා කෙයාර් ට්‍රීට්මන්ට් නම් නැවතුනේ නැහැ. ඒ ප්‍රොඩක්ට්ස් මම දිගටම පාවිච්චි කළා. ඉතින් මම අද ඔයාලත් එක්ක මම පාවිච්චි කරපු හැම ප්‍රොඩක්ට් එකක්ම බෙදා ගන්න යන්නේ ඕන. ඔයා දිගටම මේ වීඩියෝ එක බලාගෙන හිටියොත් මම අහන ප්‍රශ්නයකට උත්තර දීලා රීලෝඩ් එකක් දිනා ගන්නත් පුළුවන්. කොණ්ඩේට ආදරය කරන ඔයා දිගටම මේ වීඩියෝ එකත් එක්ක රැඳී ඉඳලා රීලෝඩ් එකත් දිනා ගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ තියෙන්නේ මම පාවිච්චි කරන හෙයා කෙයාර් ප්‍රොඩක්ට්ස්. මම පිළිවෙලින් ඔයාලට මේවා විස්තර කරගෙන යන්නම්. පළවෙනියටම තියෙන්නේ ක්ලියාරා එකේ බොටනිකල් හෙයා ඔයිල් එක. ඊළඟට තියෙන්නේ හෙයා සොෆ්ට් ජෙල් බොටල් එකක්. ඒකේ ටැබ්ලට් 60ක් තියෙනවා. ඊළඟට තියෙන්නේ වෙලොස් එකේ කෙරටින් ට්‍රීට්මන්ට් කන්ඩිෂනර් එක. ඊළඟට තියෙන්නේ ඉවෝන් එකේ සිලිකන් ඔයිල් එක. අන්තිමට තියෙන්නේ මාෂා හෙයා ක්‍රීම් එක. ඇත්තම කිව්වොත් මේ ක්ලියාරා බොටනිකල් හෙයා ඔයිල් එක මම මේ වෙද්දි යූස් කරලා ඉවරයි. ඇත්තටම මේකෙන් තව පොඩි ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවා බොටල් එකේ නැති වුණාට මම මේක යූස් කරේ මෙන්න මේ හෙයා සොෆ්ට් ජෙල් ටැබ්ලට්ස් එක දෙකම ඒ කියන්නේ ඔයිල් එක සහ මේ ජෙල් ටැබ්ලට්ස් දෙකක් තුනක් එක්ක මික්ස් කරලා තමයි මම ගොඩක් වෙලාවට මේක පාවිච්චි කරේ. ඒ කියන්නේ මම ගන්න ඔයිල් ප්‍රමාණයත් එක්ක. ඉතින් මේ ටැබ්ලට්ස් එක නම් ඉවරයි. මොකද මම විතරක් නෙවෙයි යූස් කරේ මගේ යාළුවන්ට මගේ නංගිලාට මම යාළුවත් එක්ක ෂෙයා කරගෙන තමයි ටැබ්ලට්ස් යූස් කරේ. ඉතින් මේ බොටල්ස් දෙකම දැන් ඉවරයි. ඇත්තටම මේ ක්ලියාරා හෙයා ඔයිල් එකේ සහ මේ සොෆ්ට් ජෙල් වල එකතුවක් තමයි මේ බොටල් එකේ තියෙන්නේ. වඩාත් හොඳ ප්‍රතිඵල ගන්න මම මේක ඩබල් බොයිල් කරලා තමයි යූස් කරන්නේ. ඒ නිසා තමයි මේක වෙනම බොටල් එකකට දාලා ඒක පිටින්ම ඩබල් බොයිල් කරන්නේ. ඉතින් ඒක ඇත්තටම පහසුයි වැඩේ ඉක්මන් අපතේ යන ප්‍රමාණයත් අඩුයි එහෙම කරාම. ඉතින් මම කලින් කිව්වනේ මම කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කරා කියලා. මම මේ කෙරටින් ට්‍රීට්මන්ට් එකට යූස් කළේ හනාලි කියන බ්‍රෑන්ඩ් එක. ස්කැල්ප් එකට මොකුත් ඩැමේජ් එකක්වත් එහෙම කිසිම දෙයක් උනේ නැහැ. ඉතින් ඇත්තටම කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කරන කෙනෙක්ට මේ බ්‍රෑන්ඩ් එක යූස් කරන එක හොඳයි කියලා මට හිතුණා. ඒකයි මම ඒ ගැනත් සඳහන් කරේ. මේ තියෙන්නේ මම යූස් කරන තවත් හෙයා ට්‍රීට්මන්ට් ප්‍රොඩක්ට් එකක්. මේක තමයි මාෂා හෙයා ක්‍රීම් එක. ඔයාලට මේක නාන්න කලින් හෝ දවසේ ඕන වෙලාවක ඔයාගේ ස්කැල්ප් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඇත්තටම ඔයා මේක ගෑවා කියලා ඔයාගේ හෙයා එකේ ඔයිලි ගතියක්වත් පේන්නේ නැහැ. ඒක තමයි මේ ක්‍රීම් එකේ විශේෂත්වය. මම ගොඩක් වෙලාවට මේක රැට ඇප්ලයි කරනවා. ඊට පස්සේ උදේට නානවා. එහෙම නැත්නම් උදේට නෑවට පස්සේ කොණ්ඩේට ඇප්ලයි කරනවා. ඒක කොහොම වුණත් අවුලක් නැහැ. මාෂා හෙයා ක්‍රීම් පේජ් එකෙන් ඔයාට මේක ඔන්ලයින්ම ඕඩර් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට බය නැතුව යූස් කරන්නත් පුළුවන් මේ ප්‍රොඩක්ට් එක. ඉතින් මම නෑවට පස්සේ යූස් කරන ප්‍රොඩක්ට් දෙකක් තමයි මේක. ලිවෝන් එකේ සිලිකන් ඔයිල් එක සහ වෙලොස් එකේ කෙරටින් කන්ඩිෂනර් එක. නෑවට පස්සේ තෙත කොණ්ඩේට මේක ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මම ඔයාලට අන්තිමටම පෙන්නන්න හිතුවේ මම අලුතින්ම ගත්ත හෙයා කෙයාර් ප්‍රොඩක්ට් එකක්. ඉතින් මේක තමයි අගා හෙයා ඔයිල් එක. මේක ගොඩාක් රිවිව්ස් තියෙන හෙයා ඔයිල් එකක් හින්දා මමත් හිතුවා මේක පාවිච්චි කරලා බලන්න. මේක ඩබල් බොයිල් කරලා තමයි යූස් කරන්න ඕනේ. ඒ වගේම මිලිලීටර් 100 රුපියල් 1650ක් තමයි උනේ. ඉතින් මම මේකත් යූස් කරලා ඔයාලට රිවිව් අරගෙන එන්නම්. අන්න මන් දැන් ඔයාලට තෑගි දිනා ගන්න පුළුවන් ප්‍රශ්නය අහන්න තමයි හදන්නේ. මගේ හෙයා කෙරටින් එක කරන්න මම යූස් කරපු ප්‍රොඩක්ට් එක මොකක්ද කියන එක. හරි උත්තරය දෙන මුල්ම කෙනාට රීලෝඩ් එකක් දිනා ගන්න පුළුවන්. ගිහින් එන්න. බයි බයි.